අතක තියාගන්න තවත් කෙනෙකුට මලක් හරි දෙනවා නම්, තොපියක් හරි දෙනවා නම්, දන් හැන්දක් ආහාර බිඳක් හරි දෙනවා නම් ඒක විශේෂගාමී කර්මයක්. මේ දන්සල් දුන්නා කියන්නේ මෙච්චර මිනිස්සු, ඒ මිනිසුන්ගේ පෞද්ගලික ජීවිතවල ප්‍රශ්න ඇති. එහෙම වුණාට ওই මිනිසුන්ගේ පරලොව ගමන විශේෂ වුණා ওই දන් දීම තුලින්. මේ පොසොන් පෝය මිහිඳු මහරහතන් වහන්සේ වැඩලා අවුරුදු 2332ක් වගේ මට හරියට මතක නැහැ. ඒ වගේ කාලයක් ගත වෙලා අවුරුදු 2000කට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා මිනිසුන්ගේ පරලොව ගමන සුගතියට යනවා. මේ දන් දීම නිසා. ඊට පස්සේ ඒ රහතන් වහන්සේලා සියල්ල අත්හැරපු අය. තමන්ට කියලා තැන් තියන අය නෙවෙයි. උන්වහන්සේ එතනම පිළේ ඉඳගෙන අර තෙල් කහ වැළඳුවා. ඉතින් උන්වහන්සේලාට දිව්‍ය භෝජනයයි ඒකේ වෙනසක් නැහැ. දැන් ඔයාලට 3 වේල බත් කාලා එක වේලක පාන් තිබ්බොත් අද පාන්ද කෝ බත් කියලා හිතෙන්නේ පාන් දකිනකොට බත් මතක් වෙන නිසා. රහතන් වහන්සේලා දන් වැළඳුවේ මොයෙන් මිසක් හිතෙන් නෙවෙයි. හිතේ බත් නැහැ. හිතේ බත් නැති නිසා තෙල්කාරම ආහාරය. උන්වහන්සේලාගේ හිතේ ඇඳන් නැහැ. ඒ නිසා පැදුර උනා සැපයි. උන්වහන්සේලාගේ හිතේ මාලිගා නැහැ. ඒ නිසා ගහක් යට උනත් සැපයි. අපේ හිතවල මාලිගා තියෙන නිසා ගහක් යට බුදියන්න බෑ අපිට. උන්වහන්සේලාගේ හිතවල යාන වාහන නැති නිසා පයින් යන එක සැපයි. අපේ හිතවල යාන වාහන තියෙන නිසා පයින් යන එක අමාරුයි. අපිට මේක ගොඩක් දුෂ්කර කළා මේ ජීවිතය. අපේ අපේක්ෂාව වැඩි බව, අපේ හිතේ කෙලෙස් වැඩි බව මේ ජීවිතේ ගොඩක් දුෂ්කර කළා අපිට. උන්වහන්සේ සතුටින් වැළඳුවා.